Hello guys, welcome back to Shenan Vlogs. අද අපි යන්නේ අක්නාරා waterfront hotel එකේ day out package එක try කරලා බලන්න. අපි අද මේ day out එක යන්නේ මගේ office එකේ set එකත් එක්ක. මේ hotel එකට කලම්බොල ඉඳන් කිලෝමීටර් 28ක් වගේම personal vehicle එකේ යනවා නම් විනාඩි 45ක විතර කාලයක් ගත වෙනවා. මේ day out එකේ time එක වෙන්නේ උදේ 10 ඉඳන් හවස 4 වෙනකම්. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා තමයි රිසර්වේෂන් එක දාගන්න ඕනේ. ඊට පස්සේ හොටෙල් එකට ඇවිල්ලා ෆුල් පේමන්ට් එක කරලා තමයි අපි චෙක් ඉන් වෙන්න ඕනේ. පේමන්ට් එක කරාට පස්සේ අපිට ඉතින් මෙන්න මේ වගේ බෑන්ඩ් එකක් අපේ අතට දානවා. මේ ඩේ අවුට් එක යන්නත් සෑහෙන ප්ලෑන් කරා. කලින් හොටෙල් දෙකක් විතර බුක් කරලා 12ක් විතර හිටපු කට්ටියගේ අන්තිමට ඉතින් ඩේ අවුට් එකට ආවේ මෙන්න මේ ටික තමයි. හොටෙල් එකේ ගාඩන් ඒරියා එකේ අපිට වෙනම ටේබල් එකක් රිසර්ව් කරලා තිබුණා. ඊට අමතරව ඉතින් ෆුල් පේමන්ට් එක කරාට පස්සේ අපිට ඩේ අවුට් එකේ යූස් කරන්න මෙන්න මේ වගේ ටිකට් එකකුත් හම්බුණා. ඉතින් අපිට මේ හොටෙල් එකේ වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට හම්බුනේ ඔරෙන්ජ් ජූස් එකක්. අක්නාරා waterfront hotel එකේ pool area එක තමයි මේ හොටෙල් එකේ day out package එක අපිට government tax service charges සේරම include වෙලා අපි එක්කෙනෙකුට උනේ රුපියල් 3200ක්. මේ 3200 පැකේජ් එකට අපිට ඉන්ක්ලූඩ් උනේ වෙල්කම් ඩ්‍රින්ක් එක, ලන්ච් බුෆේ එක, pool access වගේම evening snack with tea. අපි දැන් නම් බෝට් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. මේක අපේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් උනේ නැහැ. හැබැයි අපි එක්කෙනෙකුට මේ බෝට් එක යන්න උනේ රුපියල් 400ක්. ඒක අපිට ඉතින් හොටෙල් එකෙම arrange කරගන්නත් පුළුවන්. මේ බෝට් රයිඩ් එක යන්නේ බෝල්ගොඩ ගඟේ. මේ ගඟටම ඉතින් පානදුරකම් කියලාත් කියනවා. මේ බෝට් රයිඩ් එක විනාඩි 45ක් විතර තමයි සෙට් වෙන්නේ. කඩොල් කැලේ ගැඹුරු අඩු හින්දා මෝටරෙන් යන්න බෑ. ඒකින්ද ඉතින් හබල් ගාලා තමයි ඒ කැලේ යන්නේ. ඔයාලත් අක්නාරා waterfront එකට ගියොත් මේ බෝට් ටූර් එක නම් අනිවාර්යයෙන්ම යන්න. ඒක ඉතින් වෙනස්ම විදිහක එක්ස්පීරියන්ස් එකක්. අපි බෝට් රයිඩ් එකේ ගිහිල්ලා හොටෙල් එකට එනකොට වෙලාව 12:20 විතර වුණා. ඉතින් ලන්ච් බුෆේ එක ස්ටාර්ට් කරන්නේ දවල් 12:00ට. අපි එහෙනම් දැන් බලමු අක්නාරා waterfront hotel එකේ ලන්ච් බුෆේ එකේ මොනවද තිබුණේ කියලා. මේ ලන්ච් බුෆේ එක සර්ව් කරන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන බැංකුවට් හෝල් එක. මුලින්ම සුප් එක විදිහට තිබුණේ cream of beetroot සුප් එකක්. සුප් එකත් එක්ක try කරන්න බන් වර්ග දෙකක් වගේම බටරුත් තිබුණා. මේ තමයි salad scone එක. ඉතින් මේ salad scone එකේ තිබුණේ mixed vegetable salad එකක්, carrot and pumpkin salad එකක්, tuna and bean salad එකක්, cucumber and melon salmon එකක්, beetroot and tomato salad එකක්. ඊට අමතරව අපි කැමති vegetable item එකක් එක්ක කැමති dressing එකක්, කැමති sauce එකක් දාලා අපිට salad එකක් හදා ගන්න උනත් පුළුවන්. මිනි බර්ගර්ස්, මිනි සෑන්ඩ්විච් මේ සැලඩ්ස් කෝන් එකේ තිබුණා. ඊට අමතරව ලයිව් ඇක්ෂන් ස්ටේෂන් විදියට පාස්තා කෝන් එකක්, කුරකන් රොටි ස්ටේෂන් එකකුත් මේ බුෆේ එකේ තිබුණා. මේන් කෝන් එකේ තිබුණේ රයිස් වර්ග දෙකක්, Thai green vegetable එකක්, fried kangkong with garlic, potato item එකක්, fried chicken. Mexican baked fish, roasted leg pork වගේම මේ කෑම වලට මැච් වෙන සෝස් වර්ගත් මේ තැන්වලම තියලා තිබුණා. මසාලා එග් කොත්තු එකක්. ඊට අමතරව අපි ගියපු දවසේ ස්පෙෂල් ඉන්දියන් කෝන් එකකුත් තිබුණා. ඉතින් මේ ඉන්දියන් කෝන් එකේ තිබුණේ ගී රයිස්, කර්ඩ් රයිස්, කඩල, බටර් චිකන්, ෆිෂ් කරි එකක්, බොම්බේ පොටැටෝ, ඩාල් කරි එකක්, පපඩම්, චට්නි, මිරිස් බෙදලා වගේ අයිටම්ස් තමයි. මේ තමයි ඉතින් හැමෝම කැමති ඩෙසර්ට්ස් කෝන් එක. ඉතින් මේ ඩෙසර්ට්ස් කෝන් එකේ තිබුණේ මික්ස් ෆෘට් සලාඩ් එකක්, වට්ලප්පන්, ස්ට්‍රෝබෙරි කර්ඩ් කේක්, රේන්බෝ ජෙලි, මැංගෝ පන කොෆ්ටා, ගැටෝස් වර්ග 3ක් වගේම වැනිලා අයිස්ක්‍රීම්. ගොඩක් බුෆේස් වල නැති ජූස් කෝන් එකකුත් මේ ලන්ච් බුෆේ එකේ තිබුණා. මේ තියෙන්නේ අපිට රිසර්ව් කරලා තිබුණු ටේබල් එක. ඉතින් දැන් තියෙන්නේ පෙන්නපු කෑම ටික try කරලා බලන්න. මම ඉතින් මුලින්ම try කරේ apple juice එකත් එක්ක sandwich and burgers. ඊට පස්සේ මම සුප් එකත් එක්ක බන් වර්ග ටික try කරා. අපේ යාළුවට ඉතින් මෙන්න මේ විදිහට තමයි ලන්ච් බුෆේ එක enjoy කරේ. මේ සුප් එක නම් ඇත්තටම හරි. හැබැයි ඉතින් beetroot හින්දා මට නම් වැඩි එක සෙට් උනේ නැහැ.
අපි සෙකන්ඩ් රවුන්ඩ් එකේ තර්ඩ් රවුන්ඩ් එකේ මම try කරපු කෑම ಜಾති. ඉතින් මේ වීඩියෝ එකේ මම ගෙනල්ලා තියෙන්නේ අපි ගියපු දවසේ තිබුණු කෑම ಜಾති. ඒ වගේම මේ බුෆේ එක රුපියල් 3200කට වර්ත් බුෆේ එකක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ හොටෙල් එකෙන් එක එක වීකෙන්ඩ්ස් වලට තියෙන මේ බුෆේ එකේ තීම් එක වෙනස් කරනවා. ඔයාලත් ඉතින් මේ බුෆේ එකට යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කලින් කෝල් එකක් දාලා රිසර්වේෂන් එකක් දාලා තියෙන බුෆේ එකේ තීම් එක මොකක්ද කියලා දැනගෙන යන්න. ඔයාලත් බුෆේ එකට ගියාම අනිවාර්යයෙන්ම බුෆේ එකේ තියෙන හැම කෑම වර්ගයකින්ම පොඩ හරි try කරලා බලන්න. මේ තියෙන්නේ මගේ 4th round එකේ මම try කරපු කෑම ಜಾති. මේ බුෆේ එකේ මම නම් juice 8ක් විතර බොන්න ඇති. මේ තියෙන්නේ ඉතින් මම try කරපු desserts item ටික. ඒ වගේම අපි desserts ගන්නකොට hotel එකේ staff කෙනෙක් ඇවිල්ලා අපේ experience එක ගැන අපිට comment එකක් දෙන්න කියලා request එකකුත් කරා. lunch time එකේ DJ එකකුත් play කරා. ලංච් එකත් අරගෙන ටිකක් වෙලා ඉඳලා අපි ඉතින් පූල් එකට ආවා. රුපියල් 3200කට කොළඹ වලට ළඟ තියෙන කෑම ස්ටාෆ් එකේ සර්විස් එකත් හොඳ try කරලා බලන්න කියලා මේ අක්නාරා waterfront hotel එකේ day out package එක recommend කරන්න පුළුවන්. ඉතින් අපි පූල් එකේ පැයක් විතර ඉඳලා change එකක් දාගෙන එනකොට අපේ evening snack එකත් අපිට ගෙනල්ලා දුන්නා. ඔන්න ඔය විදිහට තමයි අක්නාරා waterfront hotel එකේ අපේ day out package එක අපි enjoy කරේ. hotel එකේ contact details, location එක වගේම මගේ personal social media links ටිකත් මම description box එකට add කරලා තියන්නම්. ඒ ටිකත් එක්කත් අනිවාර්යයෙන්ම connect වෙන්න. මේ වගේ day out packages, luxury hotels ගැන buffet reviews බලන්න channel vlog subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. Thanks for watching guys. Don't forget to like, comment, share and subscribe my channel.